මේවා ගොඩක් වෙලාවට සිදු කරන්නේ විෂ සහිත පුද්ගලයෝ. ටොක්සික් අය. හරි නාසිස්ටික් පර්සනල් ඩිසෝඩර් තියෙන කෙනෙක්ව බැඳගත්තොත් වෙන්න පුළුවන් දේ නැති කරලා දානවා. ඒ නැති කරලා දාලා එන ත්‍රිල් එක ඒක තමයි යාගේ සප්ලයි එක. කරලා හිතන්න දරුවෙක් අහන් ඉන්නවා තාත්තව බිමට දාලා ඊ타මත්ම ජරාම විදියට අම්මා බයිනවා කියලා හිතන්න. නීතිය දැන නොසිටීම නිදහසට කාරණයක් නෙවෙයි කියලා තමයි නීතියේම පිළිගැනීම තියෙන්නේ. ඒ නිසා සමාජය ජනතාව නීතිය ගැන හොඳ අවබෝධයක් දැනුමක් ලබා ගත යුතුයි. අදත් ඔබව දැනුවත් කරන්න අප සමග එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු ලේකම් අමල් රන්දෙනිය ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වැඩසටහනට. ඔව් අද මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන නීතිය ගැන අමල් රන්දෙනිය ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා සමග සාකච්ඡා කරන්න. සමාජය තුළ වැරදි අවබෝධයක් තියෙනවා, වැරදි වැටහීමක් තියෙනවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සහ කාන්තා හිංසනය කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා. නමුත් ඒක වැරදි. ප්‍රචණ්ඩතාවයට ලක් වෙන්නේ කාන්තාවක් නම් ඒ ගෘහස්ත ප්‍රචණ්ඩතාවය තුළ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය තුළ කාන්තා හිංසනයක් තියෙනවා. හැබැයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන නීතිය තුළ ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්නේ හැම විටම පවුලක කාන්තාවක් විතරක් නෙවෙයි. ඒ කියන්නේ පවුලක ඉන්න ඕනෙම කෙනෙක් ඕනෑම සමාජිකයෙකු අතින් ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්න පුළුවන්. සමහර විට කාන්තාව අතින් පිරිමියා එහෙම නැත්නම් දෙමව්පියන් අතින් දරුවා ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්න පුළුවන්. සමහර විට දෙමව්පියන් අතර ඇතිවන මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය තුළ දරුවන් වක්‍රාකාරයෙන් එහෙම නැත්නම් අනියම්මාකාරයෙන් ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්න පුළුවන්. සමහර විට දෙමව්පියන්ගේ හැසිරීම මත ඍජුවම දරුවන් ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්න පුළුවන්. ඒ අනුව පැහැදිලි වෙනවා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන්නේ සරල නීතියක් නෙමෙයි, ඊ타මත්ම සංකීර්ණ, ඊ타මත්ම පුළුල් පරාසයක් තුල විහිදී යන නීතියක් කියලා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය හඳුන්වලා දීලා තියෙන්නේ කුමන පනතකින්ද? මොකක්ද මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියලා ඒ පනත තුල හඳුන්වලා දීලා තියෙන්නේ? ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ලංකාවේ නීතියට ගේන්නේ 2005 දී. අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියා පැලැක්වීමේ පනතින් තමයි ගේන්නේ. ඒක ඒ අවස්ථාවේදී මට මතකයි මහේෂ් 2005 දීම මේක අපිට ආගන්තුක පනතක් වුණා. මොකද අපිට ටිකක් නුහුරු පනතක් වුණා. මේක ගොඩක් වෙලාට ඔය NGO සහ එවැනි සමාජ ක්‍රියාකාරීන් විසින් පිටරටවල තිබෙන පනතක් ගෙනාවාය කියන හැඟීම ඒ කාලේ ලංකාවේ තිබ්බා. මොකෝ අර අපේ සංස්කෘතිය තුල අපිට තියෙනවා ගෙදර ගිනි පිටට දෙන්නේ නැහැ. හරි මේ දැන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයටදී කතා කරන්නේ ගෘහස්තය ඇතුළේනේ. ගෙදර ඇතුලේ තියෙන කලබගෑනියක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට අපි අන්‍යයන්කට අපි තියෙනවා මේ අපේ ආරවුල තියෙන බතයි දෙනකන් විතරයි. ඊට පස්සේ මේක අල්ලගෙන ඉන්න කොහොම හරි. මේවා ඉබේ යනවා. මේ තමයි අපේ වැඩිහිටියෝ අපිට කියන්නේ අපේ සමාජය තුල මේ කාරණේ තමයි තියෙන්නේ. අපේ සංස්කෘතිය තුල තිබ්බේ ඒක. මේ කාරණේ දිගටම තිබ්බා. එහෙම තියෙන තැනට මේ 2005 ගෙනල්ලා පහේ මේ පනත ගේනකොට ඒක ආගන්තුක සහ නිකන් අපිට අමුතු පනතක් වුණා. මේ පනත ඇතුළේදී කා ගැනද කතා වෙන්නේ? ගෙදර ඇතුළේ ඉන්නේ කවුද මේ පනතෙන් ආරක්ෂා වෙන්නේ? ස්වාම පුරුෂයා බිරිඳ විතරද? දරුවෝ විතරද? කවුද මේකෙන් ආරක්ෂා වෙන්නේ සහ කවුද මේ වෙනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට වග කිය යුත්තේ? මේ කාරණේ පළවෙනි බලන්න. දෙවනුව මේකෙන් ආරක්ෂාව ලැබෙන්නේ ගෙවල් ඇතුළේදී විතරද? පිටදී නැද්ද? ගෘහස්ත හිංසනය කියන කාරණේදී හැමතිස්සෙම කලත්‍රයා කියන වචනේ අපි ගෙනල්ලා තියෙනවා. කලත්‍රයා කියන්නේ කවුද? ස්වාමි පුරුෂයාගේ කලත්‍රයා බිරිඳ, බිරිඳගේ කලත්‍රයා ස්වාමි පුරුෂයා. ඒතර ඒ දෙන්නව සම්බන්ධ කරගෙන ඒ දෙන්නගේ නෑයෝ ටිකක් එක තමයි මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත වෙන්නේ. මොකද්ද? කවුද නෑයෝ? තයි කලත්‍රයාගේ පුතා, දුව, ආච්චි, සීයා, හරි ඒ වගේ සුළු පියා, සුළු මව මේ වගේ පනතින්ම පෙන්නලා තියෙනවා. මේ නෑ කට්ටියක් එක තමයි නෑදෑ පරම්පරාවක් එක තමයි හැමතිස්සෙම වැදගත් වෙන්නේ කලත්‍රයා කියන වචනේ. කලත්‍රයාට සම්බන්ධකමක් තියෙන්න ඕන. අනිවාර්යයෙන්. දැන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය තුල අමල් රන්දිනී මහත්මයා නිවැරදිව කිව්වා වගේ මේක දැන් පිටරටකදී ගත්තාම පවුල කියන ව්‍යුහය තුල ගොඩක් වෙලාවට ඉන්නේ අම්මා තාත්තා සහ දරුවෝ විතරයි.
නමුත් අපේ සංස්කෘතිය තුළ නිවසක් ඇතුලේ ගෘහයක් ඇතුලේ පවුල් කීපයක් පවුලක් හැටියට සංවිධානය වෙලා තියෙනවා. ආච්චි සීයා, බාප්පලා, පුංචි අම්මලා, නැන්දලා, මාමලා ඒ වගේ නෑදෑ පරම්පරාවක්ම ගෘහයක් තුල ඉන්නවා. එතකොට මේ ගෘහස්ත හිංසනය කියන මේ වැරදි අර ඔබ කිව්ව විදිහට කාලත්‍රයන් අතර හෝ දෙමව්පියන් සහ දරුවන් අතර පමණක් නොවේ මේ ගෘහය තුල ඉන්න ඕනෑම කෙනෙක් අතර දිව්‍යා හැකි මට්ටමේ වැරදිද? ඔව්. ඒකෙදී අර මං කියව කලත්‍රය සම්බන්ධ කරගන්න ඕන. හිතන්න පවුල ඇතුලේ ඉන්න ස්වාමි පුරුෂයාගේ පහර දීමකට ලක් වෙනවා බිරිඳ. හරි? එතකොට ඊටමත් පැහැදිලි මේ පනත යටතේ පිළිසරණක් ඇයට ලබා ගන්න පුළුවන්. ඒකම ඇයට යම් කිසි අඩන්තේටම් පහර දීමක් සිදු කරනවා ගෙදර ඉන්න සීයා කියලා. කාගේ සීයාද? අර ස්වාමි පුරුෂයාගේ තාත්තා. අනේ දරුවන්ට සීයා වෙනවා. ස්වාමි පුරුෂයාගේ තාත්තා තමන්ගේ. එතකොට අර සම්බන්ධයක් තියෙනවා. අන්න එතකොටත් ගන්න පුළුවන් මේ පනත යටතේ ප්‍රතිඵල. ඒකයි මේක හරිය පළල් වෙන්නේ. ඊට අමතරව කාරණයක් තියෙනවා දරුවන්ට ගන්න පුළුවන් වෙනම. දරුවන්ට පුළුවන් තමන්ට ගෙදර ඇතුලේ වෙන අඩන්තේටම් හරි හිංසනයක් සිදු වෙනවා නම් දරුවන්ටත් ගන්න පුළුවන්. එතකොට පැහැදිලිව කරුණු දෙකයි කලත්‍රයාගේ ණයොටියත් එක්කන ප්‍රශ්නේ සහ දරුවෝ. මේ කරුණු ටික ඔක්කොම මේ ගෘහස්ථයේ ගෘහයේ ඇතුලේ ඉන්න අය. ඒගොල්ලා මේකෙන් රැක බලා ගන්න පුළුවන් මේ පනත යටතේ. දැන් මේ පනතේ විශේෂයෙන්ම නම් දෙකක් සඳහන් කරලා තියෙනවා. පීඩාවටපත් තැනැත්තා සහ අනෙක් තැනැත්තා කියලා. ඒ කියන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ කරන කෙනා තමයි අනෙක් තැනැත්තා වෙන්නේ. ප්‍රචණ්ඩත්වයට ලක් වෙන තැනැත්තා තමයි පීඩාවටපත් තැනැත්තා කියන්නේ. එතකොට ඔබ කියන විදිහට පීඩාවටපත් තැනැත්තා ගොඩක් වෙලාවට කාලත්‍රයාගේ ඥාතියෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය ඒ වගේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. ගෘහෙන් පිටතදී වෙන ප්‍රචණ්ඩත්වයක් මේ පනතේ මේ වරද තුළට ආරෝපණය කරන්න පුළුවන්. මේක ගෘහය ඇතුළේම සිදුවීම අත්‍යවශ්‍ය නැහැ මහේෂ්. මේක ගෙදරින් එළියටත් එන්න පුළුවන්. හිතන්න යම්කිසි තැනැත්තෙක් මේ ගෘහය හිතන්න කලත්‍රය ඇවිල්ලා, ස්වාමි පුරුෂයා ඇවිල්ලා බිරිඳග වැඩ කරන තැන ඉස්කෝලයක් යනකොට ඉස්කෝලේ ගුරුවරියක් යනකොට ඇය ඉන්න තැනට ඇවිල්ලා ඇයට බැනලා යනවා නම් හරි ඇයගේ ගේට්ටුව ගාවට ඇවිල්ලා ඇයගේ පවුල් ආරවුලක මත ඇයට පරිභව කරලා යනවා නම් අන්න මේ පනත යටතට කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ ගෘහය ඇතුලේ නෙමෙයි. එළියේ වෙන්නේ. හැබැයි අර සම්බන්ධතාවය තියෙන්න ඕනේ. කලත්‍රයාව කලත්‍රයාගේ සම්බන්ධයක් තියෙන ඥාතියෙක්. එතකොට පීඩාවටපත් නැත්තා හැටියට අපි සලකන්නේ අර බිරිඳ, අර ගුරුතුමිය. එතකොට අදාළ තැනැත්තාගෙන පනත යටතේ අදාළ තැනැත්තා වෙන්නේ ස්වාමි පුරුෂයා. එතකොට කලත්‍රය මේ දැන් කසාද බැඳපු කෙනා විතරකුත් නෙමෙයි. හිතන්න කසාද බැඳලා දික්කසාද වෙලා තියෙනවා. අර දික්කසාද වෙච්ච ස්වාමි පුරුෂයාත් මේ යටතට වැටෙනවා. හරි ඊළඟට ඇය කසාද බැඳලත් නැහැ. හැබැයි අපි කියන ලිවිං ටුගෙදර් එකට ජීවත් වෙනවා. ඒ මනුස්සයත් මේ ආකාරයෙන්ම පරිභව කරනවා නම් ඉස්කෝලේ ළඟට ඇවිල්ලා කෑ ගහනවා නම් වැඩ කරන තැනට ඇවිල්ලා කරනවා නම් අන්න ඒත් ඇටලා මේක ඇතුළට. හැමතිස්සෙම තමත් එක්ක ඉන්න. හැබැයි ඒ ඥාති සම්බන්ධතාවයක්ම තියෙන්න ඕනේ නැහැ. ඒ විදිහේ සම්බන්ධතාවයක් තිබ්බත් මේක ඇතුළට වැටෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. සහවාසයේ යෙදෙන සහකරු කියන වචනේ පාවිච්චි කරලා තිනවා. ඒ කියන්නේ ලිංගිකව සම්බන්ධතාවයක් තියෙන්න ඕන. බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. හරි. එවැනි අවස්ථාවකදී ඒක මේ ඒ කැලට වැටෙන්නේ නැහැ. එහෙම නිකන් සංවාසය දෙන්න ඕනේ. ඒක පෙන්වන්න ඒ කියන්නේ මේගොල්ලෝ අඹුසැමියන් හැටියට ජීවත් වෙනවා. සමාජයේ පිළිගන්නා මේ දෙන්න කසාද නොබැද්දත් මේ දෙන්න අතර මේ වෛවාහික සම්බන්ධයක් තියෙනවා කියලා. ප්‍රසිද්ධිය තියෙනවා. තියෙනවයි කියන එක. ඒතර මේගොල්ලොත් වැටෙනවා. ඊළඟ කැලේට තමයි ඔන්න දැන් බලන්න කලත්‍රය දික්කසාද වුණත් කමක් නැහැ. ඊට ඉස්සෙල්ලා හිටපු කලත්‍රය දැන් කර ජීවත් වෙනවා නම් යම් කිසි පුද්ගලෙක් එයා. ඊට පස්සේ අන්න ඉතුරු නෑ පරම්පරාවම ගේනවා. පුතා, දුව, ආච්චි, සීයා, සුළුපියා, සුළුමව, ඊට සුළු සහෝදරයා, ඒ කියන්නේ වෙන කසාදයක අයියලා මල්ලලා ඉන්නවනම් ඒගොල්ලෝ මේක අර ඔබ කියපු කතාව. අපේ මේ ශ්‍රී ලාංකීය පෞල් ජීවිතය තුළ මේ ගෘහය හරි විස්තීර්ණ පවුලක්. පවුල් එකේ විශාලයි. මේක ඇතුළේ ඉන්නවා ගොඩක් අය. මේ හින්දා මේ පනත ඉතාමත්ම පුළුල් කරලා ගෙනල්ලා දීලා තියෙනවා. කලත්‍රයාගේ අර නෑයවුත් ගෙනල්ලා තියෙන මේක ඇතුළට. මොන විදිහේ ප්‍රචණ්ඩත්වයක්ද පනත තුලින් අපේක්ෂා කරන්නේ මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ හැටියට වැටෙනවා කියලා? පනතෙම කියලා තියෙනවා පළවෙනි කාරණය තමයි දණ්ඩ නීති සංග්‍රහයේ 16 වෙනි පරිච්ඡේදය.
16 වෙනි පරිච්ඡේදයේ තියෙනවා මේ අපේ මනුෂ්‍ය ශරීරයට එරෙහිව කරන වැරදි ගැන. ඒ වැරදි අන්න ඒකේ දාලා තියෙනවා. ඒ කියන්නේ මිනිමෙරම උනත්. හරි ඊට පස්සේ අඩන්තේට්ටම් කිරීම, පහර දීම, බරපතල තුවාල කිරීම මේ જાතියේ වැරදි මේ පනතයට අදාළ කරගන්න පුළුවන්. උද්වේගශීලී බැනවැදීම කියලා අලුත්ම වරදක් හඳුන්වලා දීලා තියෙනවා. සාමාන්‍ය එහෙම දෙයක් අපි විතෙක් කල් අහලා තිබුණේ නැහැ මේ පනත නිසා. ඒක අපි දැකලා තිබෙන්නේ නැහැ. දණ්ඩ සංග්‍රහයවත් එවැනි වරදක් හඳුන්වලා. උද්වේගශීලී බැනවැදීම කියන්නේ නිකම් බැනවැදීමක් නෙමෙයි. අර අපහාස වෙන විදියට, අවමන් සහගත වෙන විදියට කවුරු හරි පාර්ශ්වයකට බයිනවා. ඒක අහගෙන ඉන්න බෑ. ඉතාමත්ම අසභ්‍ය විදියට මිනිහෙක්ගේ තියෙන ආත්මය කඩාගෙන වැටෙන විදියට මේ විදියට බයිනවා නම් ඒකට කියන උද්වේගශීලී බැනවැදීමක් කියලා. ඒ ආකාරයට බනවදිනවා නම් ඒක මේ පනත යටතේ අන්න වරදක් හැටියට සලකලා තියෙනවා. ඔය කියන්නේ ඔබතුමා කියන විදියට අර ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 16 වන පරිච්ඡේදයේ දක්වලා තියෙන මනුෂ්‍ය ශරීරයට එරෙහිව වැරදි සහ උද්වේගශීලී බැනවැදීම කියන වරද මේ ප්‍රචණ්ඩත්වය හැටියට දක්වලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔබ කියපු විදියට ගෘහයක් තුල කාලත්‍රයන් අතර ඇතිවන ප්‍රචණ්ඩත්වයකුත් මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය තුළට ගැනෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ නිවස තුල නැත්නම් ගෘහය තුල ස්වාමි පුරුෂයාගෙන් භාර්යාවට හෝ භාර්යාවගෙන් ස්වාමි පුරුෂයාට දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය එල්ල වෙනවා නම් දිගින් දිගටම කරදර සිදු වෙනවා නම් තමාගේ වෛවාහික නිවස තුල සතුටින් ජීවත් වෙන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා නම් දික්කසාදය වගේ හොඳ විසඳුමක් දකින්න තියෙනකොට මොකටද මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මේ නීතියක් යටතට ගිහිල්ලා අපි විසඳුම් හොයාගන්නේ? මහේෂ් අපි දික්කසාදයකට ගිහිල්ලා මේකට විසඳුම් හොයනවා නම් ඒකට කාලයක් ගත වෙනවා. හරි සමහර විට අපි දන්නේ කොච්චර කාලයක් ගත වේද කියන ගැනවත් අවබෝධයක් නැහැ. නමුත් මේ පනත ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත ගෙනල්ලාම තියෙන්නේ ඉතා කෙටි කාලයකින් ඉක්මනට විසඳුමක් ගන්න. මේ පනතෙම තියෙනවා ගෘහස්ත ප්‍රචණ්ඩ මේ පනත යටතේ යම්කිසි ඉල්ලීමක් කරොත් උසාවියට සියලු නඩු වලට වැඩිය මේ නඩුවට ප්‍රමුඛ ස්ථානය දෙන්න කියලා පනතෙම තියෙනවා. එතකොට ඒ බෙලෙම ගන්නවා මේ නඩුව. දිනයක් කියලා ඒ දිනේ අනිවාර්යයෙන්ම දෙනවා. එතකොට හිතන්න ඇයි ඔබ දන්නවා ඒකෙදි අපි දෙන්නේ ඉස්සෙල්ලාම ආරක්ෂක ආඥාවක්. මේ ආරක්ෂක ආඥාව දෙන්නේ ඇයි? එකක් තමයි හිතන්න මේ යම් කලාත්‍රයකින් යම් කෙනෙකුට බරපතල ආකාරයේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. උන්ගේ ජීවිතය හරි අර ශරීරය පිළිබඳව හරි යම්කිසි බරපතල ආරක්ෂා දෙන්න. නැත්තම් මෙයාට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ලොකු බලපෑමක් තියෙනවා. ඔහු මේ දිගින් දිගට මේ ගෘහස්ථය තුල සිටීමෙන් විය හැකි මානසික වදය, ඊට පස්සේ උද්වේගශීලී බැනවැදීම, අර ශරීරය දෙන වදේ මේ වගේ වෙලාවට අපි දික්කසාද නඩුවක් දදා ඉන්න බෑ. අපි ගිහිල්ලා අර ෂණික විසඳුමක් අවශ්‍යයි. ඒ ෂණික විසඳුම දෙන්න හොඳම එක තමයි ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත යටතේ ගිහිල්ලා අපි උසාවියට කියනවා මගේ ස්වාමි පුරුෂයා මට මෙවැනි ආකාරයක කරන්න ඉන්නවා, මට ඉක්මනින්ම ආරක්ෂාව දෙන්න. එතකොට ඕක කියන්නත් අපිට දවස් කීපයක් යනවානේ. අපිට ඒව ගැන ඒ තරම් අත්දැකීම් තියෙනවා. මහේෂ් අපි ඒකම හින්දම තමයි මේ පනත් වලින් මේ ආරක්ෂක නියෝග දීලා දෙයක් කරන්න. ඒකේ කනගාටුට කරුණු තියෙන සමහර අය මේවා නරක ආකාරයෙන් මේ කියන්නේ මේ ප්‍රයෝජන ගන්නවා. අයත් ඉන්නවා. හරි. නමුත් බහුතරයකට මේක සහනයක් තියෙනවා. මම දැකපු දෙයක් තමයි හැම කලත්‍රයම හැම ස්වයං පුරුෂයම නෑ. හැම භාර්යාවක් මෙහෙම නෑ. නමුත් එහෙම අය ඉන්නවා. හරි. ඒකට අපේ ලංකාවේ ලොකු මේ සම්බන්ධයෙන් කතිකාවක් නොතුනට පිටරටවල මේ සම්බන්ධයෙන් උන් අධ්‍යයනය කරලා තියෙනවා. ඒකෙදි එන එකක් තමයි මේවා ගොඩක් වෙලාවට සිදු කරන්නේ විෂ සහිත පුද්ගලයෝ. ටොක්සික් අය. හරි. මේ ලෝකේ තියෙනවා අපි කියන personality disorders. පෞරුෂය පිළිබඳ අපවර්ධනය වෙච්ච විවිධාකාරයෙන්ම ඒක මානසික රෝගත් නෙමෙයි. නමුත් පෞරුෂය සිදුවෙන අසාමාන්‍ය කියන්නේ විදියක්. ඒකෙන් ඔය තියෙනවා narcissism කියලා, narcissistic personality disorder, borderline personality disorder, ඊට පස්සේ සයිකෝපාත්ලා. මේගොල්ලා අතිශය භයානක මිනිස්සු. මේගොල්ලන්ගේ හොයන්න බෑ. දැන් අපි මම උදාහරණයක් අරන් කියන්නම්. ඔය narcissistic personality disorder තියෙන කෙනෙක්ව බැඳගත්තොත් වෙන්න පුළුවන් දේ මේගොල්ලා පිරිමි ගැහණු දෙගොල්ලගේ අතරම ඉන්නවා. මේගොල්ලට ඕන ඒගොල්ලා මුල කාලේදී හොයන්න බෑ Tamanට මේ ලෙඩේ තියෙනවා කියලා. මේගොල්ලෝ හැමතිස්සෙම ඊ타මාත්ම හොඳ රස්සාවල් කරන, ඊ타මාත්ම හොඳට ඉගෙන ගත්ත, සමාජයේ පිළිගත් රැකියාවල් කරන, සමහරට පොලිසිය වේවා, මුදා වේවා, නැත්නම් රජයේ ස්ථානවල ඉන්න, සමහර නීතිඥවරු අතර ඉන්න අපි දැකලා තියෙනවා.
එවැනි රස්සාවල් කරන පුද්ගලයන් මේක ගැහැණු පිරිමි දෙකලන පොදුයි. ඒගොල්ල වෙන්න පුළුවන්. මේ ලෙඩ රෝගයේ අවස්ථාව එන්නේ ඒගොල්ල හැමතිස්සෙම තෝරගන්න එක්කෙනෙක්. හරි? හිතන්න මහේෂ් ඔයා තමයි මගේ තෝරගත්ත තැනැත්තා. එයාට අපි කියනවා ඔයා තමයි මට ඕන සප්ලයි එක දෙන්නේ. මම තමයි දැන් මේ ඔයා තමයි වික්ටිම්. මම තමයි ඔයා පීඩාවට පත් කරන තැනැත්තා. මට ඕන සප්ලයි එකක්. ඒකට ඒ දොස්තරවරු කියන මොකක්ද ඒ සප්ලයි එක? ඔයාගේ සුසුම්, ඔයාගේ කඳුළු, ඔයාගේ ඇඳීම. හරි? එතකොට සමහර ස්වාමි පුරුෂයෙක් ඉන්නවා ඒව දකින්න ආසාවක් තියෙන මෙයාට. බිරිඳගෙන් දකින්න ඕන ආසාවක් තියෙන එක. ඒ කඳුළු ගන්න, ඒ සුසුම් ගන්න බිරිඳට වද දෙනවා නැති වෙන්න. ඒක බිරිඳ විය යුතු නෑ. ගෑනු ළමයා විය හැකි, රස්සාව කරන තැන සේවිකාවක් විය හැකි, ඉස්කෝලේක දරුවෙක් විය හැකි, සමහර ටීචර් කෙනෙක් විය හැකි. ඒ ගෑනු පාර්ශ්වය. ඒ කියන්නේ එයාගේ මානසික තත්ත්වය සහනයක් ගන්න ඕන කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලෝ හැබැයි පිරිමි අය ටිකක් ක්‍රූරයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ වයලන්ට්. ඒගොල්ලෝ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ උදාහරණ ඒගොල්ලෝ. ගෑනු අය එහෙම නෙමෙයි. ඒගොල්ලෝ අතිශය සූක්ෂමයි. මිනිස්සුන්ව නැති කරලා දානවා. ඒ නැති කරලා දාලා එන ත්‍රිල් එක ඒක තමයි යාගේ සප්ලයි එක. දැන් ඔබට ජීවත් වෙන්න ඔක්සිජන් කන්න බොන්න ඇඳුම් ආහාර පාන ඕන වගේ අපිට මේ ජීවත් වෙන්න ඊට අමතරව ඒගොල්ලන්ට ඕන අර මං කියන සප්ලයි එක. අනිත් කෙනාගේ සුසුම් හැමෝගෙම ගන්න බෑ. එක්කෙනාගෙන් තමයි ඒගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්නේ. ඒක එයා ඉලක්ක කරගත්ත පුද්ගලයාට පීඩාවක් දීලා එන ත්‍රිල් එක තමයි දිගටම අවශ්‍ය වෙන්නේ ඔහු ජීවත් වෙන්න. ඒක නිසා අපි මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත් වලින් අපි දකිනවා මෙහෙම ස්වාමි පුරුෂයෝ හා භාර්යාවෝ තමයි මේ නඩුවලදී අපි දකින්නේ. සාමාන්‍ය මිනිස්සු දකින්නේ නැහැ. ඒගොල්ලන්ට මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්න විසඳ ගන්නවා. මම ඒක තමයි ඇහුවේ. දැන් අපි දැන් සාකච්ඡා කරපු විදිහට අනුමිත ද්වේෂ සහගත අතහැර යාම කියන වෛවාහික වර්ධ තුල ගොඩක් වෙලාවට තියෙන්නේ කාලත්‍රයා විසින් ප්‍රචණ්ඩත්වයේ මුදා හරින්න පුළුවන් නිවස තුළ. නිවස තුළ ඉන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන් කාන්තාවට. එතකොට ඒ කාන්තාව කරන්නේ නැත්නම් භාර්යාව කරන්නේ ඒ නිවස අතහැරලා දාලා යනවා. ඒකට තමයි දික්කසාද නීතියේ අනුමිත ද්වේෂාගත අතහැර යාම කියන්නේ. එතකොට මේ වගේ අවස්ථාවකත් ප්‍රචණ්ඩත්වයේ අපි හිතමු ස්වාම පුරුෂයා මුදා හරිනවා කියලා. ඔය විදිය ඩිසෝඩර් එකක් තියෙන හෝ එහෙම නැති ස්වාම පුරුෂයෙක් එක්ක මානසික ව්‍යාකූලත්වයට පත් වෙච්ච කෙනෙක් එහෙම ප්‍රචණ්ඩත්වයේ මුදා හැරියාම අර විදියට වෛවාහික නිවසින් බැහැරට ගිහිල්ලා ආරක්ෂාව සලස ගන්න ක්‍රමයක් තියෙනවා නම් ඉන්න අනතුරුව අනුමිත ද්වේෂාගත අතහැර යාම යටතේ දික්කසාදයක් ලබා ගන්න පුළුවන් නම් මේ විදියට අධිකරණයට ගිහිල්ලා අතුරු ආරක්ෂක ආඥාවක් මුලින් ලබාගෙන පස්සේ ආරක්ෂක ආඥාවක් ලබාගෙන නීතිය මගින් ආරක්ෂා වීමේ අවශ්‍යතාවයක් මතුවෙලාද? ඔව්. ඒක දෙන්නේ අර කෙටි කාලිනව ඉක්ම විසඳුම ගන්නමයි මහේෂ්, වෙන මොකුත් නෙමෙයි. හරි. ඇයි දැන් ඔය අතුරු ආරක්ෂක ආඥාව දීලා ඒක නියත කරගන්නවනේ. ඒක ආරක්ෂක ආඥාව බවට පත් වෙනවා මේ පනත යටතේ. හරි. ඒ ආඥාවක් කොච්චර කාලද වළංගු වෙන්නේ? අවුරුද්දයි වළංගු වෙන්නේ. ඇයි? ස්ථිර ආඥාවත් අවුරුද්දයි තියෙන්නේ. ස්ථිර ආඥාවත් අවුරුද්දයි. මේකෙන් උත්සාහ ගන්නවා අර පවුල හරි ස්වාමි පුරුෂයා භාර්යාව අතර ප්‍රශ්නයක් වෙලා මොකක් හරි මේ කුටුම්බය ඇතුලේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේක දික්කසාදයක් බවට පත් නොකර යම් තැනකට ගෙනල්ලා මේක විසඳ ගැනීමේ අවස්ථාව දීලා තියෙනවා. හැබැයි මේක විසඳ ගන්න යන ක්‍රමයෙන් වෙලා තින්නේ මහේෂ් මේවා ගෙනාට පස්සේ අර අපේ යනවානේ අර ප්‍රෙස්ටිජ් බැටල් එක අපේ ගෞරවයට අපේ මාන්නයට වෙන හානියත් එක්ක මෙයා නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම නිකන් මං කියන්නේ සුව කළ නොහැකි ආකාරයට හානියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ පොලිසියට ගියාද මට විරුද්ධව ඔබ උසාවියට ගියාද කියන එක පිළිබඳව ප්‍රචණ්ඩත්වයේ වැඩි වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් ඒක වෙනවා විතරක් නෙමෙයි අර ඇති වෙන අපේ මාන්නයට වෙන හානියක් නේක. ඒ හානියත් එක්ක අර ඒක සමාදාන කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒක නිසා මොකද පොලිසියකට ගිහිල්ලා හරි උසාවියකට ගිහිල්ලා හරි නෙමෙයි මේක කරගන්න ඕනේ කියන එක ක්‍රමයක් තියෙනවා නේද? හිතන්න පෞල් උපදේශනය වගේ දේවල්, කවුන්සලින් වගේ දේවල්, මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා වගේ මේ පළවෙනි අවස්ථාවට යන්න යන තරමට හොඳයි. හැබැයි එහෙම ගිහිල්ලත් කිසි වැඩක් නොවෙනවා උණ තරම් තියෙනවා. ඒ අය මේ පනත් වලින් ප්‍රයෝජන ගත යුතුමයි. අනිවාර්යයෙන් ඔබ කිව්ව විදිහට පෞල් උපදේශනය සම්බන්ධයෙන් මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩුවලදී අධිකරණය බොහෝ විට සැලකිලිමත් වෙනව නේද? පෞල් උපදේශක හරියටම සැලකිලිමත් වෙනවා. මොකද ඒ වෙන වාර්තාව මේ පවුලේ තියෙන ප්‍රශ්නය මොකද්ද? විශේෂයෙන් දරුවෝ ඉන්නවනම් ඕන් බලනවා.
මේ මොකද ඒ දරුවන්ට වෙන හානිය. මේකේ නරක දේ තමයි මේ ගෘහස්ථයක් ඇතුලේ ප්‍රචණ්ඩත්වයේ දිගින් දිගට තිබීම. ඒ දරුවෝ ඒක දිගටම දකිනවා නේද මහේෂ්? කවදා හරි දවසක ඒගොල්ලත් අර මම කියපු ආකාරයේ පර්සනැලිටි ඩිසෝඩර් තත්ත්වයට පත් වෙනවා. ඒක මම කියන දෙයක් නෙමේ. හොයාගෙන තියෙන අද සම්මතයක් බවට පත් වෙලා තියෙන දෙයක්. ඒක නිසා මෙවැනි ආරවුල් ගියක් ඇතුලේ තියෙන එක නරක වෙන්නේ දරුවන්ට. ඔවුන් කවදා හරි දවසක අර තමන්ගේ සප්ලයි ගන්න ගොදුරු හොයා ගන්නවා. ඒ තත්ත්වෙම ඇති වෙන්න පුළුවන් අනාගත පරම්පරාවට. අනිවාර්යයෙන් ඒක ගලාගෙන යනවා. ඒක බෝ වෙනවා. ඒක බෝ වෙනවා. දරුවන්ට බෝ වෙනවා, වෙන අයට බෝ වෙනවා. ඒක බලාගෙන ඉඳීම තුලින් බෝ වෙනවා. ඒක නිසා ප්‍රශ්නය මුල අවස්ථාවේදීම අපි ඒක විසඳගත යුතුයි. මොකද මේ උද්වේගශීලී බැනවැදීම කියන එක මේක ඒ කියන්නේ සුළු පහේ බැනවැදීමක් නෙමෙයි මේක. ඒකට තමන් ඊටාම් පහත් තත්ත්වයට පත් කරලා හිතන්න දරුවෙක් අහන් ඉන්නවා තාත්තව බිමට දාලා ඊටාමත්ම ජරාම විදියට අම්මා බයිනවා කියලා හිතන්න. දරුවා කල්පනා කරනවානේ මේ මගේ තාත්තා. එතකොට ඇයි අම්මා මෙහෙම බයින්නේ? එතකොට ඒකෙදි දරුවා තුලට යන්නේ මොකද දරුවා කියන්නේ දෙන්නගේම දරුවෙක්නේ. දරුවා තුලට යන්නේ වෙන කතාවක්. ඒක තේරෙන්නේ නැහැ මේ දරුවා ඉස්සලා බයින අම්මයි තාත්තටයි. ඒගොල්ලෝ හදන්නේ ඉස්සරහට සමාජයට පිළිලයක් වෙන දරුවෝ තමයි හදන්නේ. වචන තුලින්ම මේ උද්වේගශීලී බැනවැදීම කොයිතරම් බරපතලද, නිന്ദාසහගතද, අවමන්සහගතද කියන එක පැහැදිලි වෙනවා නේද? අර නිකන් සුළු පහේ බැනීමක් නෙමෙයි. සුළු පහ අපේ ගෙවල් ඇතුළේදී අපේ අම්මලා තාත්තලාගේ නෑයන්ගේ අපි දැකලා තියෙනවා සාමාන්‍ය බැනවැදීම් තියෙනවා. ඔබේ පවුල ඇතුළෙත් තියෙනවා. අපේ පවුල් ඇතුළෙත් අපිට එහෙම එකපාරට මිනිසුන්ට කේන්ති යන එක වෙන්න පුළුවන්. ඒක ආවට පස්සේ අපි සමහරට අපි ඒක දවසක් දෙකක් කතා නොකර ඉඳී සමහරලාට අර ඒ වෙලේ ඉඳලා පස්සේ සමාව ගනී ඇවිල්ලා මේ සාමාන්‍ය පවුල් ඇතුළේ වෙන විදිය. ඒක දිගට ඇදන් යන්නේ නැහැ. නමුත් මේ බැනවැදීම ඒක නෙමෙයි. අතිශය අවමන්සහගත විදියට අතිශය මානසික කැළඹීමක් ඇති වෙන විදියට කරන ඊ타ත්ම නරක ප්‍රචණ්ඩකාරී බැනීමක්. දැන් අපි අධිකරණයට මේ වගේ නඩුවක් කොහොමද ගෙන එන්නේ? දැන් සමහර විට ජනතාවට දැනගන්න අවශ්‍ය වේවි මේ වගේ යම්කිසි පාර්ශ්වයක් විසින්, ඒ කියන්නේ අනෙක් තැනැත්තෙකු විසින් පීඩාවටපත් තැනැත්තෙකුට දිගින් දිගටම මේ විදිහට ප්‍රචණ්ඩත්වය මුදා හරිද්දී කොහොමද අධිකරණයකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ කියන්නේ? මොකද්ද ඉස්සෙල්ලාම අධිකරණයෙන් ලබා ගන්න පුළුවන් සහනය? ඒ අධිකරණයෙන් ලබා දෙන සහනය තුලින් කොහොමද මේ පීඩාවටපත් නැත්තාට සහනයක් ලැබෙන්නේ කියන එක පිළිබඳව ජනතාව දැනගන්න කැමති ඇති. කොහොමද මේ ප්‍රශ්නය උසාවියට ගේන්නේ? මහේෂ් ඔබ දන්නවා අපේ ගොඩක් වෙලාවට ගෙවල් වල ඔය වගේ ප්‍රශ්න වුණාම අපේ පුරුදු වෙලා ඉන්නේ පොලිසියට යන්න. ඔව්. හරි. පොලිසියට ගියාම ඇත්තට පොලිසිය තියෙන්නේ එවැනි ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නෙමෙයි. ඕන් ඉන්නේ සාමය කඩ වෙනවා නම් ඒ වගේ දේවල් ආරක්ෂා කරගන්න ඒ වගේ කාරණාවල. හැබැයි අපි යනවා හිතන්න ළමහා කාන්තා කාර්යාලයක් තියෙනනේ මේ හැම පොලිසියකම. එතනට යනවා කියන්නකෝ අපේ බිරිඳ කලත්‍රය ගිහිල්ලා කියනවා මට ස්වාමි පුරුෂයාගෙන් පහර දීමක් සිදු වෙනවා කියලා. ඊට පස්සේ ඒ පැමිණිල්ල ලියා ගන්නවා. හරි. නමුත් එක පැමිණිල්ලක් ලැබුව පමණින් පොලිසියක් ගිහිල්ලා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට දාන්නේ නැහැ. මේක කාලයක් තිස්සේ වෙනවද කියන එක බලනවා ඒගොල්ලෝ. හරි මාසයක් දෙකක් තිස්සේ මේක දිගින් දිගට වෙනවා නම් දෙපාර්ශ්වය ගෙනල්ලා වුන් අවවාද කරලා යවනවා. හරි එවැනි කාරණා කරලා සමතයක් ඇති කරන්න උත්සාහ කරනවා. සමතයක් ඇති කරන්න උත්සාහ. නමුත් මේක දිගින් දිගටම වෙනවා නම් පොලිසිය මොකෝ කරන්නේ? පොලිසියට පුළුවන් මේක අරන් ගිහිල්ලා මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් හෙට පවරන්න මේ ගෘහස්ත හිංසනය පනත යටතේ. ඒක තමයි එක විදියක්. ඊළඟට තමයි නැත්තම් පොලිසිය පැමිණිලා දාන්නේ නැහැ. නමුත් මේ දිගින් දිගට මේක වෙනවා මොන හරි හේතුවක් හින්දා. එතකොට අර කලත්‍රයට පුළුවන්. ඒ පීඩාවටපත් තැනැත්තාට හෝ තැනැත්තියට පුළුවන්. ඔහුම යන්න උසාවියට නීතිඥවරයෙක් මාර්ගයෙන් පුද්ගලික පැමිණිල්ලක් ආකාරයෙන්. නීතිඥවරයෙක් මාර්ගයෙන් යන්නත් පුළුවන්. තනියම ගිහිල්ලා කරන්න පුළුවන්. මේ පීඩාවටපත් තැනැත්තා දරුවෙක් වෙනවා නම් අන්න එතකොට තියෙනවා දරුවා වෙනුවෙන් බාරකාරයෙක්ට යන්න පුළුවන්. වෙන අම්මත් නෙමෙයි තාත්තත් නෙමෙයි බාරකාරයෙක්ට යන්න පුළුවන්. නැත්තම් අම්මට පුළුවන් යන්න අර මේ පීඩාවටපත් වෙන්නේ තාත්තගෙන් හරි වෙන කාගෙන් හරි නම් ඒක කියාගෙන නැත්නම් ළමා ආරක්ෂා අධිකාරියට යන්න පුළුවන්. එවැනි පොලිස් නිලධාරීන්ට මෙවැනි ආකාරයක ළමයාව වෙනම විදියට ආරක්ෂා කරලා තියෙනවා. ඒතර මේක සාමාන්‍යයෙන් අපි මේ ඉල්ලීම කරන්න ඕන පෙත්සමක් සහ දියුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අපේට මෙලා තියෙන දේ කියන්න ඕන. ඒතර ඒක කිව්වම අන්න උසාවියක් වැඩ පටන් ගන්නෙ ඒ අවස්ථාවේ ඉඳලා. ද පනතේ අපි දැක්ක මෙවැනි පැමිණිල්ලක් ආවොත් උසාවියට වෙන වැඩ වලට වැඩිය ප්‍රමුඛ ස්ථානෙ දෙන්න ඕන මේකට. ඔව් එතන අර ළමෙක් සම්බන්ධයෙන් ගත්තාම ඒ ළමයට පුළුවන් ළමයාගේ බාරකාරයට පුළුවන් ඒ වගේම ඒ අසල්වාසියෙකුට උනත් මේ වගේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාව දීලා තියෙනවා. ළමයෙක්ට දරුණු ලෙස පහර දිනවා කර ගෙදර වෙනවා නැත්තම් බනිනවා. හරි හිතන්න ශිෂ්‍යත්වයට පාඩම් කරන්නේ නැහැ කියලා දිගින් දිගටම දරුවට වදයක් දෙනවා.
අර එතකොට ඒක දකින්න අසල්වැසියට පුළුවන් ගිහලා මේ ආකාරයෙන් පැමිණිල්ලක් ඔයා කියපු ළමාංශ අධිකාරියට හරි ඒව තැන් වලට කියපුවා මේ පනත යටතේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ විදිහේ පැමිණිල්ලක් අධිකරණයට ඉදිරිපත් කරනවා නම් සාමාන්‍යයෙන් පැමිණිල්ල පිටපත් දෙකකින් යුක්තව ඉදිරිපත් කරන්න ඕනේ කියලා පනතේ සඳහන් වෙලා තියෙනවා නේද? එතකොට මොන අධිකරණයටද මේ පැමිණිල්ල යොමු කරන්න ඕනේ කියලා මේ පනතේ සඳහන් වෙන්නේ? මහේස්ත්‍රාත් අධිකරණයට තමයි අනිවාර්යයෙන්ම මේ බලය දීලා තියෙන්නේ. එතකොට පදිංචි ස්ථානය අනුව Tamanට අයිති වෙන ඒ අධිකරණ බල ප්‍රදේශය අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට අපි ගියාට පස්සේ දැන් අපි පැමිණිල්ල දන්නේ දාලා තියෙනවා. නඩුකාරතුමා පළවෙනියෙන්ම අහන්නේ මේකට අපි කරුණු කිව්වට පස්සේ අපි ඉල්ලන්නේ මේ ඉක්මනින් පිළියමක් ඉල්ලන්නේ. ගෙර අතුරු ආරක්ෂක ආඥාවක් තමයි නිකුත් කරන්නේ. මොකෝ අතුරු ආරක්ෂක ආඥා නිකුත් කරද්දී අනිත් පාර්ශ්වය අර පීඩාවට පත් නැත්තා නෙමේ අදාළ තැනැත්තා කියලා තැනැත්තා අධිකරණයේ සිටීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඒක නිසා තමයි අර පීඩාවට පත් තැනැත්තාගේ සාක්ෂි අහන එක වැදගත් වෙනවා. මොකද මම අර මුලදී කියපු කතාව මම දකිනවා මේ පනතෙන් අර මේක අවභාවිතා කරන පිරිසකුත් ඉන්නවනේ. ස්වාමි පුරුෂයාව ගෙදරින් එළියට දාන්න මේ පනත පාවිච්චි කරපුවායි අපි ඕන තරම් දැකලා තියෙනවා. බිරිඳරත් එවැනි ආකාරයේ අඩන්තේට්ටම් කිරීමට මේ පනත පාවිච්චි කරපු අය අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒක නිසා මේ පනත යටතේ ආරක්ෂක නියෝග දෙද්දී නඩුකාරවරු මහේස්ත්‍රාත්වරු හරි සැලකිල්ලක් වෙනවා. හරි සැලකිල්ලක් දක්වනවා. මොකද ඇත්තටම මේකේ මුල් කාලේ 2005 10 15 වගේ අතර පළවෙනි අවුරුදු 10 නඩුකාරවරු දුන්නෙම නෑ මේ පනත යටතේ ලේසියෙන් දුන්නේ ආඥා. දැන් හැබැයි දෙනවා ඊට වැඩිය. අතුරු ආරක්ෂක ආඥාද ස්ථිර ආරක්ෂක ආඥාද? අතුරු ආඥාවක් දුන්නේ නෑ. ඒක සාමාන්‍ය කරන්නේ ඒක නොකර නොතීසි නිකුත් කරනවා. එතකොට දෙපාර්ශ්වය වෙනානේ. එහෙනම් අන්න දෙපාර්ශ්වයෙන්ම කරුණු සලකලා බලලා එතකොට තීරණය කරන්න පුළුවන් නඩුකාරතුමාට මේ තැනැත්තිය කියන්නේ ඇත්තක්ද? එතකොට ඒකට අර කරුණු කියන අනිත් පැත්තේ නැත්තම් මේ තැනැත්තා කියන්නේ ඇත්තක්ද? ඒක බලලා තමයි ඒගොල්ලෝ දෙන්නේ ආරක්ෂකයන්. යම් අසාධාරණත්වයක් පේනවා එක පාර්ශ්වයකින් විතරක් කරුණු අහලා අතුරු ආරක්ෂක ආඥාවක් නිකුත් කළොත්. ඒ නිසා මුල් අවස්ථාවේදී ඔබතුමා කියන්නේ මුල් අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමන්ලා මුල් අවස්ථාවේදීම අතුරු ආඥා නිකුත් කිරීම කරේ නෑ. නොතීසි නිකුත් කිරීමෙන් පස්සේ දෙපාර්ශ්වයක් ඇඳවලා නඩු විභාග කරලා තමයි ස්ථිර ආරක්ෂක ආඥා දුන්නේ කියලා. හැබැයි තත්ත්වය ඊටාම බරපතල නම් මේ ආරක්ෂාව ඊටාම ඉක්මනින් අවශ්‍ය නම් ඒ ගෙන්න බල ඉන්න වෙලාවක් නෑ. හිතන්න පීඩාවටපත් තැනැත්තියක් නම් ඉන්නේ. ඒ තැනැත්තිය සාක්ෂි කුඩු නගලා අර කෙටියෙන් අහගන්න පුළුවන් මොනවද වෙලා තියෙන්නේ කියලා කාරණේ අහලා අර අතුරු ආඥාව දෙන්න පුළුවන්. ඒක දැන් දෙනවා. එතකොට දැන් අපි පැමිණිල්ල පිටපත් දෙකකින් ඉදිරිපත් කරද්දී පැමිණිල්ල තහවුරු කරන්න දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ හැකියාවත් අපිට තියෙනවා නේද? මුල් අවස්ථාවේදීම දිවුරුම් ප්‍රකාශය සලකලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මහේස්ත්‍රාත්තුමාට පුළුවන් ඒ පැමිණිලිකාරියව සාක්ෂි කුඩුවක් නගලා ඇගේ සාක්ෂියත් අරගෙන මුල් අවස්ථාවේදීම අතුරු ආඥාව දෙන්න. වැඩි දුරට තහවුරු කරගෙන අතුරු ආඥාව දෙන්න. මොකද අර කාරණේ හින්දා මේ බොරුවටද මේ ඉල්ලන්නේ සමහරට කියන්න බෑ. ඒ වෙන්න පුළුවන්. ගොඩක් මොකද තරහින් ඉන්නේ දැන් දෙකොල්ලම. තරහින් ඉඳ ඉන්න පුළුවන්. එතකොට අතුරු ආරක්ෂක ආඥාවක් කොච්චර කාලයකටද සාමාන්‍යයෙන් නිකුත් කරන්නේ? මේ නඩුවක් මාස 3ක් ඇතුළත අහන්න ඕන කියලා තමයි තියෙන්නේ පනතේ. ඒතර මාස 3ක් නම් ඒ කියන්නේ එතනින් පස්සේ ඒක කාරණා අහලා සාක්ෂි විභාග කරලා අතුරු ආඥාව ස්ථිර කිරීම හෝ අතුරු තහනම් ආඥාව එතනින් ආරක්ෂක ආඥාව නොකර සිටීම මහේස්ත්‍රාත්වරයට කළ හැකියි. ඒතර අතුරු තහනම් ආඥාවක කාලයක් මේක දක්වා නැහැ. කොච්චර කාලයක් ඒ කියන්නේ ඒක ස්ථිර කරනකම් යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දික් කරන්න පුළුවන්. ඒ කියන්නේ දින 14කට තමයි මුලින්ම නිකුත් කරන්නේ. ඒ කාලය ඇතුළත එන්න කියලා ගෙන්න ගන්න. නොතිසි යවනවා. නොතිසි යනවා. ඊට පස්සේ ආවයින් පස්සේ නඩුව අහලා ඉවර වෙනකන් නැවත අතුරු ආඥාව දික් කරන්න පුළුවන් ඇති නේද? නෑ මේකෙදී අර හිතන්න අපි දිසා උසාවියේදී ගිහිල්ලා දවස් 14න් 14ට අපි ඉල්ලනවානේ. එහෙම අවස්ථාවක් නෑ. එකපාර දුන්නට පස්සේ මේක යනවා. මොකද ඔකේ පනතේ තියෙනවා ආරක්ෂක ආඥාවක් අපිට හිතන්න අවුරුද්දක් නේ දෙන්න පුළුවන් වැඩිම. ඒක ඕනම් පුළුවන් මහේස්ත්‍රාත්වරයට මාස 6ක් මාස 10ක් වගේ දෙන්නත් පුළුවන්. ඒක අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන්. හැබැයි අවුරුද්ද තමයි උපරිම. අනතේ සඳහන් වෙන එක තැනක දින 14ක කාලයකට අතුරු ආඥාවක් දාලා ඒ 14 කාලය ඇතුළත අනිත් පාර්ශ්වයට ගෙනනවා. ඒ පළවෙනි දෙන් 14යි. 14න් ගෙනාවට පස්සේ එයා කියන්න ඕන මේකේ කියලා තියෙන දේවල් හරිද වැරදිද කියලා. මේක ලබා නොදිය යුත්තේ මන්ද කියන එක පැහැදිලි කරන්න. මොකද මේ පනතෙම තියෙනවා එහෙම අපිට chance එකක් දීලා තියෙන අනිත් පාර්ශ්වයට හිතන්න එයා සම්බන්ධයෙන් අසත්‍ය කරුණු කියලා තියෙනවා නම් හරි. ඒ වගේ දේවල් තියෙනවා නම් මේ පනතෙම අවස්ථාව දීලා තියෙනවා කියන්න ඕනේ කියලා. ඒ අර මේක අවභාවිතා කිරීමෙන් වැළකීමට තමාගේ ගෙදර හරි එන්න බැරි විදියට ආඥාවක් ලබා ගන්න පුළුවන්. පුළුවන්.
ඒක තමයි තමන්ගේ ගෙදරින් දැන් එන්න බෑ. එළියට දාලා තියෙන්නේ. ඊට පස්සේ හිතන්න ස්වාමි පුරුෂයාට ඉන්න තැනක් නැත්තම් එයාට ඒක කියන්න පුළුවන්. මට ඉන්න තැනක් නැහැ දැන්. මාව මේ ගෙදරින් එළියට දාලා. හිතන්න සමහරට මේ දෙවෙනි කසාද ඉන්නේ කියන දෙන්නම. එතකොට අර පළවෙනි තැනත් තියෙන පළවෙනි කසාද දරුවෝ ඉන්නවා. අරයටත් ඉන්නවා ස්වාමි පුරුෂයටත් ඉන්න පළවෙනි කසාද දරුවෝ. දැන් ස්වාමි පුරුෂයා එළියට දැම්මට පස්සේ අර පළවෙනි කසාදේ කුඩා දරුවෝ ටික ඉන්න පුළුවන් ගේ ඇතුලේ. ඔවුන්ගේ ආරක්ෂාව මේ කුඩම්මත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන අධිකරණය සැලකිලිමත් යුතුයි. ඒක හින්දා තමයි එවැනි දාලා තියෙන්නේ. ඒ කාරණේ හරිම සංවේදී කාරණා. දැන් අතුරු ආරක්ෂක ආඥාව ඒ වගේම ඉල්ලන ආරක්ෂක ආඥාවේ මොන තහනම් නියෝගද නැත්නම් මොනවා කිරීම වළක්වන්නද මේ අතුරු ආඥා නියෝගය එහෙම නැත්නම් ස්ථිර ආරක්ෂක ආඥාව නිකුත් කරන්නේ? 11 වෙනි වගන්තියේ ඒක ඊ타ත්ම සවිස්තරාත්මක දක්වලා තියෙනවා. එකක් තමයි පීඩාවටපත් තැනැත්තා පදිංචි වාසස්ථානයට එන්න බෑ. ගෙදරට එන්න බෑ කියලා නියෝග කරන්න පුළුවන්. එක්කෝ ගෙදරින් කොටසකට එන්න බෑ. ගෙදර දෙකට බෙදලා ඔයා ඉන්න ඕන මේ කාමර දෙකේ මේ කාමර දෙකේ තමයි ඔයා ඉන්න ඕන කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් සේවා ස්ථානයට එන්න එපයි කියලා. මං කිය අපි ඉස්සෙල්ලා ගත්තා වගේ පාසල තමයි මේ ගුරුවරියක් යන්න එපා සේවා ස්ථානයට. තහනම් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ දරුවෝ ඉන්නවා කියනවා. දරුවෝ ඉන්න පාසලට යන්න එපයි කියන්න පුළුවන්. සමහර තාත්තලා ඉන්නවා. සමහර මේ කලත්‍රයා ඒ කියන්නේ තාත්තලා මේ අම්මලාත් ඉන්නවා. දරුවෝ ගියාම අනිත් පාර්ශ්වයට ඉස්කෝලේට ගිහිල්ලා වද දෙන්න ගන්නවා. ඉස්කෝලේ ටීචර්ස්ලා හම්බෙන්න ගලා ඉස්කෝලේ ගේට්ටුව ගාවේදී මේ ප්‍රශ්නය තියෙනවා. දරුවෝ තාමත් අසීරුතාවයටපත් වෙනවා. ඒ වගේ වෙලාවකදී ඉල්ලන්න පුළුවන් එන්න එපා ඉස්කෝලේ ගාවට. ඒකත් වළක්වනවා. දරුවෝ බලන්න යන්න එපා කියලා දානම් ගන්නවා. ගිහිල්ලා ඉන්නවා කුලියට ඉන්නවා ගෙදරක. ඒ ගෙදරට එන්න එපා. කුලියට ඉන්න තැනකට එන්න එපා. ඊළඟට හවුලේ වාසය කරන ස්ථානයක් ඉන්නවා කියනකො දැන් මේ පීඩාවටපත් නැත්නම් කොහෙර තැන ගිහිල්ලා වෙන ගෙදරක ඉන්න කට්ටියක් එක්ක ඉන්නේ. ඒ තැනට එන්න එපා. ඊළඟට එයාට උදව් කරනවා එයාගේ අම්මා පීඩාවටපත් තැනැත්තියට උදව් කරන අම්මා තාත්තා ඒගොල්ලන්ට කරදර කරන්න එපා. මෙයාව ආරක්ෂා කරගෙන යහළුවා ඉන්නවා කියන්නේ ඉහෙලියක් හරි යහළුවෙක්. එයාට කරදර කර නම් පිටින් අපිට කියලා ඉල්ලන්න පුළුවන් මේගොල්ලන්ට කරන්න එපයි කියලා. ඊළඟට තමයි ස්ටෝකින්. ඒ කියන්නේ පිටිපස්සෙන් යන්න එපා. මේක තියෙන හරියට. රස්සාව කරන දැනට පිටිපස්සෙන් යනවා බස් වල යනවා ත්‍රී වීල් අරගෙන යනවා. හරි බය කරනවා. අර මේක කරන්න එපා. ඒක තහනම් කරලා දෙන්න පුළුවන්. කාර් එකක් පාවිච්චි කරනවා. ඒ කාර් එක අරගන්න හදනවා. ඒක කරන්න එපයි කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ යම්කිසි භාණ්ඩ සමහර වෙලාවට මේ රස්සාව හවුලේ පාවිච්චි කරපු භාණ්ඩ ඊඩාටපත් නැති උදව් කරන වෛද්‍යවරු ඉන්න පුළුවන්. නීතිඥවරු මම මේක දැකලා තියෙන මේ දැන් අපි කියවනේ මේකට එන්න පුළුවන් කියලා මේ මානසික තත්ත්ව අවුල් ගිය පුද්ගලයෝ මේගොල්ලන්ගේ ඉලක්ක වෙනවා සමහර අයගේ නීතිඥවරු පවා. මේ නඩු කරන නීතිඥවරු පවා ඉලක්ක වෙන අවස්ථා මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ විතර මේ අධිකරණේ නියෝග ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් පීඩාවටපත් තැනැත්තියට උදව් කරන වෛද්‍යවරුද නීතිඥවරුද ඒක කියලා හැම ඒ ආරක්ෂා කිරීම නියෝග ගන්න පුළුවන්. එකක් තියෙනවා මෙතන මේ කවර වූ ආකාරයක සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම. දැන් මෙතන දැන් තමාගේ භාර්යාව හෝ ස්වාමි පුරුෂයා එක්ක ප්‍රශ්නයක් ඇති වෙලා භාර්යාව හෝ ස්වාමි පුරුෂයා ගිහිල්ලා තමාට විරුද්ධව උසාවියේ නඩුවක් දාලා තියෙනවා. දැන් අපි ආයෙ මේක සෙටල් කරගන්න මේක සමතේටපත් කරගෙන නැවත පෞල් ජීවිතයක් ගත කරන්න පස්සෙන් ගිහිල්ලා හරි මේක කතා කරන්න ඕනේනේ. ඒකත් වළක්වනවා නම් මේක විසඳුමක් ගන්න බැරි තත්ත්වයක්. ඒක මහේෂ් ওই විදිහට නෙමෙයි මම දකින්නේ. හරි සමහරලාට සම්බන්ධතාවය හදාගන්න හදන්නේ ඒකත් ප්‍රචණ්ඩකාරී විදියට. ඒ සම්බන්ධතාවය ගෙනන්නේ. ඒක නෙමෙයි. ඔබ කියන ආකාර සම්බන්ධ හිතන්න දෙපාර්ශ්වයේ නීතිඥවරු දෙන්න කතා කරන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අපි නීතිඥ මාර්ගයෙන් අපිට බැරිද මේ ප්‍රශ්නේ කතා කරලා දෙන්න ඒ දෙන්න වෙනුවෙන් අපිට බැරිද පෞල් උපදේශක ගාවට දාලා එතනදී කතා කරන්න අපිට බැරිද උසාවියේ රෙජිස්ට්‍රාර් ගාවට දාලා එතනදී මේ කතන්දරේ අන්න ඒ වගේ පොඩි සමත වෙන තැනකට දාලා කරන්න දෙන්නට එකට කතා කරන්න කිව්වොත් ගින්දරයි පුඩුන් වගේ වැඩක් නෙමේක. ඒක ඇවිල්ලා පසුපසින් යාමත් වළක්වන ඒ පසුපසින් යනවා කියන ඔබ අපි මේ නිකන් ඇවිදන් යනවා නෙමෙයි. කරදර කරමින් යන එක නේ. ඔබ කරදර කරන්නේ. යන තැන බලන් ඉන්නවා. දැන් මගේ එක නඩුවක මම ඒ බිරිඳට විරුද්ධව බිරිඳ දරුවා සමග අතුරුදහන් කියලා ඒ ස්වාමි පුරුෂයා හැම තැනම පෝස්ටර් ගහනවා. හරි හැම තැනම හැම හන්දියකද කඩවල වල පෝස්ටර් ගහනවා. ස්වාමි පුරුෂයා දන්නවා ඉන්නේ මෙතන කියලා දන්නවා. දැන ගහනවා. හරි දැන ඒක දැක්කට පස්සේ ද්වේෂාගත කරන්නේ. අර භාර්යාවට පුළුවන් ද ආයි පාරේ බහැලා යන්න. ආයි බාරන්න පුළුවන් යන්න බෑ. ඒක නිසා මේකේ තියෙන එකක් ටිකක් භයානක එකක් මම දකින මෙතන. ඒක භයානකමත් නෙමෙයි. ඒක තමයි මේක අර අවභාවිතා කරන අත්වලට නොයතු කියලා මේකේ පුළුවන් ඕන නම් කියන හිතට දැන් හිතන්න මේ තැනැත්ති ඉන්නවා ගෙදරක.
ස්වාමි පුරුෂයා මොකද කරන්නේ? දෙන්නම හොඳ වැඩක් කියලා ගෙදර විකුණනවා. ගෙදර විකුණන්න දානවා. මේ පනත යටතේ පුළුවන් ඉල්ලන්න ඒ ආකාරයෙන් ගෙදර විකුණන්න එපා කියලා මේකක් ගන්න. ඒ වගේ මට මතකයි ඒ කුලී නිවසක ඉන්නවා නම් කුලී ගෙවන එක නැතුව ඉන්න තියෙන අවස්ථාවක් නැති කරනවා. ඒ කියන්නේ අර භාර්යාව නම් පීඩාවටපත් නැත්තිය ඇයට ඉන්න හිටින්න තැනක් නැති කරන තත්ත්වය නැති කළා දානවා. අර Tamanට අර එනවා කියබර සප්ලයි එක ත්‍රිල් එක ජොලිය අර එන ඒක තමයි මේ මගේ බිරිඳ හරි මගේ ස්වාමි පුරුෂයා හරි පාරට බැහැලා නැති වෙලා යන්න ඕන කියලා තමයි මේ ඔක්කොම කරන්නේ. ඒක නිසා මේ කරන දේවලින් ආරක්ෂා කරගන්න මේ තියෙන ටික අපිට අතුරු ආරක්ෂක ආඥාවක් හැටියට ගන්න පුළුවන්. එතකොට මේක ගත්තට පස්සේ මහේෂ් මේ අතුරු ආරක්ෂා දුන්නට පස්සේ මේක අපි හිතන්න අනිත් පැත්තේ කලත්‍රයට අපි මේක දන්නවනේ උසාවියෙන් දැම්මට පස්සේ යාර තමයි අර දවස් 14ක් අතර ඇවිල්ලා එක කියන්න පුළුවන්. ඒකට විරුද්ධතාවගනු කරන්න පුළුවන්. ඊට පස්සේ සාක්ෂි විභාගයක් කරනවා. ඊට පස්සේ මේක නියත කරන්න පුළුවන් මේ ආරක්ෂක ආඥාවක් විදියට. හැබැයි ඒක විදිහට කරන්නේ උපරිම අවුරුද්දක කාලෙක. අවසාන වශයෙන් කෙටියෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්න අහනවා. දැන් අපි හිතමු ස්ථිර ආරක්ෂක ආඥාවක් නිකුත් කරපු අවස්ථාවක මේ ආරක්ෂක ආඥාව සම්බන්ධයෙන් සෑයීමටපත් වෙන්නේ නැත්නම් අනෙක් තැනැත්තා මේ සම්බන්ධව අභියාචනයක් ගොනු කිරීමේ හැකියාවක් තියෙනවද? තියෙනවා. මේකේ මේ අතුරු ආඥාවට බව අභියාචනයක් කරන්න පුළුවන්. අභියාචන අයිතිය දීලා තියෙන්නේ. අර අපි දන්නවා ප්‍රතිශෝධන අයිතියක් තියෙන අපිට අතුරු ආඥා මැදදී කරන්න. නමුත් මේකෙදි කෙලින්ම දීලා තියෙන්නේ අභියාචන. අවශ්‍ය නම් අපිට ප්‍රතිශෝධනය කරන්න බැහැ කියලා නෑ. අභියාචනය කිරීම අයිතිය තියෙනවා දවස් 14ක ඇතුළත. මහේස්ත්‍රාත් අධිකරණයක කාරණයක් නිසා මහාධිකරණයට අභියාචනය කරන්න හැකියාවක් තියෙනවා. ඒක සෑයීමටපත් වෙන්නේ නැත්නම් මේකට. තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා මේ මාතෘකාව ගැන. මේක සමාජයට බලපාන මාතෘකාවක්, පෞල් ජීවිතවලට බලපාන මාතෘකාවක්. නමුත් කාලය අපට හරස් වෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු ලේකම් අමල් රන්දිනිය මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙලා ආයිබෝන් කියලා කියනවා. ආයිබෝන්. ඔව් මම හිතනවා ඔබ සම්පූර්ණ වැඩසටහන බලන්න ඇති. ඔබ මේ වැඩසටහනට කැමති නම් වැඩසටහනට ලයික් එකක් දාන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ Chamber of Law වලට කැමති නම් මේ Chamber of Law වැඩසටහන subscribe කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙවෙයි මේ වැඩසටහන තවත් කෙනෙක් බැලුවොත් හොඳයි කියලා ඔබ හිතනවා නම් මේ වැඩසටහන share කරන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් දෙයක් ඔබට මේ වැඩසටහන සම්බන්ධයෙන් හෝ Chamber of Law මගින් මෙතෙක් ඉදිරිපත් කරලා තියෙන වැඩසටහන් සම්බන්ධයෙන් හෝ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් හැටියට ඒක යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉඩක් තියෙන වෙලාවකට ඒවට උත්තර දෙන්න මම සූදානම්. එහෙමනම් තවත් මේ වගේම නීතිමය වැඩසටහනක් තුළින් හමු වීමේ බලාපොරොත්තු ඇතුව මම සමුගන්නවා. ආයුබෝවන්.